කොහොමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. මේ දවසේ නම් අපේ ගෙදර ගෑස් ඉවර වෙලා තමයි තිබ්බේ. දරලිප පත්තු කරන්නත් පොඩ්ඩක් කම්මැලි නිසා මං හිතුවා කරන්ට් එක පාවිච්චි කරලම අද කෑම ටික හදා ගන්නවා කියලා. කරන්ට් එක පාවිච්චි කරනවා කිව්වට මගේ ඉතින් හැම දෙයකම ඉන්නේ රයිස් කුකර් එක තමයි. අද හැම දෙයක්ම හදාගන්නේ රයිස් කුකර් එකෙන් තමයි. මේ නම් මම පොල් ටික ගාගන්නේ උදේටයි දවල්ටයි දෙකටම. උදේට මං හදන්න හිතාගෙන ඉන්නේ සව් කැඳ එකක්. පොල් ටික මිරික ගන්නකම් සව් ටික මං රයිස් කුකර් පොට් එකට දාලා තැම්බෙන්න තියාගෙන තමයි තිබ්බේ. දැන් මම මේ එකතු කරගත්තේ දියකිරි. දියකිරි ටික එකතු කරලා හොඳට කලවම් කරලා සීනිත් දාලා කලවම් කරලා තව ටිකක් වෙලා තැම්බුණාට පස්සේ තමයි මං මිටි කිරි ටික එකතු කරලා කලවම් කරගන්නේ. මේ සව් එකටම තඹගත්ත නූඩල්ස් ටිකක් කුරක්කම් පිටි ටිකක් වගේ දාගත්තාම මේක නම් තවත් ගොඩක් රස වෙනවා. ඒ වුණාට අද ඒ දේවල් තිබ්බේ නැති නිසා මං ඒවා දාගත්තේ නැහැ. ඒ වගේම සීනි මෙහෙම එකතු කරනවට වැඩිය සීනි ටිකක් කැරමල් කරලා එකතු කරපුවාම මේකේ පාට වගේම රසත් ටිකක් වෙනස් වෙනවා. අද ඉතින් ගෑස් එක තිබ්බේ නැති නිසා මම මෙහෙම තමයි මේ සීනි ටික එකතු කරගත්තේ. මේ වෙනකොට නම් සව් ටික හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. දැන් මං හදන්නේ මේකට මිටි කිරි ටික දාලා කලවම් කරගන්න. මිටි කිරි ටික දාලා කලවම් කරලා බුබුලු චුට්ටක් එනකන් ඉඳලා මම මේක ඕෆ් කරගන්නවා. උදේට හැමෝටම සව් කැඳ එක බොන්න දීලා දැන් මම මේ හදන්නේ දවල්ට පිට්ටු ටිකක් හදාගන්න. මං කලින් දවසේ මේ පිටි හැම බෙදලා තමයි තියාගත්තේ. ගාගත්ත පොල් ටිකට ලුණු ටිකක් එහෙම දාලා ඒ පොල් ටික හොඳට කලවම් කරගත්තට පස්සේ තමයි මම මේ පිටි ටික එකතු කරලා මේ ටික ඔක්කොම කලවම් කරගත්තේ. පොල් වල තියෙන වතුර ගතියත් එක්ක පිටි ටික හොඳට කලවම් වුණාට පස්සේ තමයි මං වතුර ටිකක් එහෙම දාලා මේ පිට්ටු ටික මල් කරගන්නේ. එහෙනම් බලන්නකෝ මං කොහොමද මේ පිට්ටු ටික හදාගත්තේ කියලා. පිට්ටු ටික මල් කරලා ඉවර වෙලා දැන් මම මේ හදන්නේ හොදි ටිකක් හදාගන්න. අද නම් මං හදාගත්තේ කිරි හොද්දා. ගෑස් ලිප උඩින් මේ ඇතිලිය තියලා තිබ්බට මං ඉතින් ගෑස් එකෙන් නෙවෙයි මේ හොදි ටික නම් හදාගත්තේ. දැන් නම් මේ කිරි හොද්ද ඉදලා තමයි තියෙන්නේ. මං දැන් මේ හදන්නේ හදාගත්ත කිරි හොද්ද හොඳට කලවම් කරලා ඒකට කරපිංචා ටිකක් එකතු කරගන්න. මේ වෙලාවේ හොද්දට කරපිංචා ටික එකතු කරපුවාම මාරම සුවඳක් තමයි එන්නේ. ඒ වගේම මං දෙහි බින්දු ටිකුත් එකතු කරගත්තා මේ හොද්දේ රස තවත් වැඩි කරගන්න. හොදි එක ඉදිලා ඉවර වෙද්දී මං ස්ටීම් වෙන්න දාලා තිබ්බ පිට්ටු ටිකත් හොඳට ස්ටීම් වෙලා තමයි තිබ්බේ. දැන් මම මේ හදන්නේ ඒ ස්ටීම් කරපු පිට්ටු ටික වෙනම භාජනයකට දාගන්න.
මේ රෙදි කෑල්ල නම් මේ වෙද්දි හොඳටම රස්නෙයි. මං ඒ රස්නේ පිටින්ම ඉතින් මේ භාජනයට මේ පිට්ටු ටික අස් කරගත්තා. ඊට පස්සේ මං තවත් ටිකක් ස්ටීම් වෙන්න දාලා ඉවර වෙලා මාළුන්ට කෑම ටිකක් දාන්න ආවා. මාත් එක්ක කලින් ඉඳන් ඉන්න ඔයාලා නම් දැකලා තියෙනවනේ. මම මේකට කලින් නම් මල් තමයි දාලා තිබ්බේ. ඒ වුණාට දවස් දෙකකට වතාවක් විතර මේකේ වතුර සුද්ධ කරලා මල් දාන එක නම් ටිකක් අමාරු වැඩක්. මොකද මේකට ටක් ගාලා මදුරු කීටයෝ බෝ වෙනවා. ඒක නිසා මං හිතුවා මෙතන මාළු ටිකක් දාගත්තොත් තවත් හොඳයි කියලා. ඒක නිසා මම මේකට ලස්සන ඕලු පැලයක් එහෙම තියලා පාට මාළු ටිකක් දාගත්තා. මාළු නම් මගේ නෙවෙයි අපේ නංගිලාගේ මල්ලිලාගේ තමයි. එහෙනම් ඉතින් අද දවසට මං අරන් ආව වීඩියෝ එක නම් ඉවරයි. මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ ගමන්ම හවස් වරුවට ඉර බැහැලා යන ලස්සනත් බලන්නකෝ.